බලමු මේ ලෝකේ ප්‍රබල ධනපතියන්ගේ නම් වල තියෙන ස්වභාවය. බැලුවොත් ඉලෝන් මස්ක් කියන එකේ එකතුව තමයි 19. ජෙෆ් බේසෝස් කියන එකේ එකතුව තමයි 14 කියන්නේ 5. එතකොට බර්නාඩ් ඇමෝල්ට් කියන්නේ 34 7. ලැරි පේජ් 29 කියන්නේ 2. ඇමසන් කියන්නේ 11 2. මාර්ක් සකර්බර්ග් 16 කියන්නේ 7. ලැරි එලිසන් 29 නැවතත් 2. දැන් වොරන් බෆට් ඊළඟට 34 කියන්නේ 7. ස්ටිව් බෙල්ම 19. අපිට පේනවා මෙම ධනපතීන්ගේ නම් වල සුවිශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ 19 ඒ කියන්නේ 1 ඊට පස්සේ 7 5 2 යන යන අංක තමයි මොවුන්ගේ ජීවිතේ සාර්ථකත්වයට බලපාලා තියෙන්නේ. සමානතාවයක් අපිට පෙන්වන්න කරන විශේෂයෙන්ම 7 කියන එක ඉතා ප්‍රබල තත්ත්වයක් පෙන්වන්න කරනවා. ලෝක ප්‍රකට ධන කුවේරයන්ගේ නම් වල තියෙන බලය සුවිශේෂත්වයක් අපිට පෙන්වන්න කරනවා. මේ නම් වල විශේෂයෙන්ම 1 සහ 7 යෙදීම ඉතා ප්‍රබල තත්ත්වයක් කරා අපේ ජීවිතේ ගමන් කරන අංක විද්‍යානුකූලව